සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් IPL වරම් දිනා ගැනීමට කමිදු මෙන්ඩිස් අද සමත් වුණා. මෙවර ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ 15 වන තරඟ ලෙස පැවැත්වුණේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම හා කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර. කොල්කතාහි ඊඩන් ගාඩන් පිටිපැති තරඟේ කාසි වාසයේ දුණු සන්රයිසර්ස් හයිදරාබාද් නායක පැට් කමින්ස් පළමු පන්දුවට පහර දීමට කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ආරාධනා කළා. කොල්කතා ආරම්භක පිතිකාල ඉවර වූ කුයින්ටන් ඩිකොක්කා සුනිල් නරයිනේ ලකුණු 16ක් තුළදී ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට හයිදරාබාද් පන්දු යන්නන් සමත් වුණා. නායක අජින්ක්‍ය රහානේ ඉවසිලිවන්ත ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 27කදී ලකුණු 38ක් රැස් කරේ 6 පාර 4ක් හා 1 පාරක් සමගින්. කොල්කතා ඉනිම ශක්තිමත් ලකුණු සංඛ්‍යාවක් කරාගෙන ගිය වෙන්කටේෂ් අයියර් පන්දු 25කදී ලකුණු 50ක් රැස් කිරීමට සමත් වෙනවා. ඔහුගේ ඉනිමට 4 පාර 6ක් හා 6 පාර 2ක් ඇතුළත් වුණා. ඒ අනුව නියමිත පන්දුවර 20 අවසානයේදී කඩලු 6කට ලකුණු 200ක් රැස් කර ගැනීමට කොල්කතා කණ්ඩායම සමත් වුණා. පන්දු එීමේදී මොහොමඩ් ෂමි ලකුණු 29කට එක් කඩොල්ලක් බිඳ අද දින IPL වරම් හිමි කරගත් කමිදු මෙන්ඩිස් තමන්ගේ මංගල IPL තරඟයේදී පළමු පන්දුවාරයේම කඩොල්ලක් දවා ගැනීමට සමත් වුණා. කොල්කතා ඉනිමේ 13 වෙනි පන්දුවාරය යොමු කළ කමිදු මෙන්ඩිස් එම පන්දුවාරයේ 4 වෙනි පන්දුවේදී අංග්‍රිෂ් රඝුවංශ දවා ගනිමින් තමයි තමන්ගේ මංගල කඩොල්ල දවා ගත්තේ. කමිදු මෙන්ඩිස් යොමු කළ පන්දුවට හර්ෂාල් පටේල් අතර උඩමන්දක් ලබා දීමින් තමයි රඝුවංශි දැවි ගියේ. එක් පන්දුවාරක් පමණක් යොමු කළ කමිදු මෙන්ඩිස් එහිදී පන්දුවාරය නිම කළ එක් කඩොල්ලක් හා ලකුණු 4ක් පමණක් ලබා දෙමින්. ඒ වගේම කමිදු මෙන්ඩිස්ගේ පන්දේම නිසා මේ වන විට ඔහු මුළු ඉන්දියාව පුරා විශාල ප්‍රසිද්ධියක් අත් කරගෙන තියෙනවා. අද පැවැත්වෙන තරඟයේදී අත් දෙකෙන්ම පන්දු යැවීමට කමිදු මෙන්ඩිස් සමත් වුණා. බොහෝ දෙනා පුදුමයට පත් කරමින් වමතින් හා දකුණතින් පන්දු යැවී කමිදු මෙන්ඩිස් එහිදී කඩොල්ලක් පවා දවාගත්තේ නායක පැට් කමින්ස් හා ක්‍රිකට් විස්තර විචාරකයින් පුදුමයට පත් කරමි.